ඉරක් පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු Pasang dekat sama kemudian dekat dengan kamu sekarang dah jadi kalau apa bawa itu tinggal pakai kampus lama itu ni aku yang dekat tadi तेरा जो बेटे के निकाल देना है सब के के ना प्राइवेट वालों से नया लगना है क्या बता नया उसने मैं कुछ लगी आई गला तेरा करते हैं बेटे के द्वारा मैं आगे नांगी ना दिया साइकिल वाले पूरा किधर Ada program Amma ya nangi na tuna taata itali termangi dan ini me agak aja di terang kami yang usah terlihat ini sempurna hukum dibicara kota jadi ya kan atara kedua sih nada dengar bagai kita bagai kita mau ada tahap api pening kerana ඒකනේ මෙහෙම ඉන්න බැහැ නේ මේකට ඉන්න බැහැ නේද? කවුලක් වෙන්නේ අපිට ඉවල් කුලියට අරගෙන දැනට එහෙම සූදානම් කරගෙන ඒකත් කියන්නේ දැන් යම් තරම් ඥාතියෙක් විතර ගියත් අපේ මාසික කුලිය ගෙවන්න. ඔකේ ස්කන්ධා කියන්න. ඒක ඥාතියෙක් විතර ගියා නේද? මොකද මෙහෙම බාලාට බබාලා කුලියට ගොඩක් කාලයක් ඉන්න බැහැ. අමාරුයි නේද? සතිය ගියාට පස්සේ ඉක්මනින් ස්ථිරණිය සබල දෙන්න ඕන නේද? ඇත්ත යන්නත් බැහැ නිසා මේ කිට්ටුවම ඉන්න නම් අපේ රවුන්දර මහන්සිය විතරක් තියෙනවා කියලා නේද? පුද්ගලික විතරක් බලලා තියෙනවා මොකද ඊටම ගත්තොත් අපිට ඉක්මනින් වැඩ පටන් ගන්න පුළුවන් නේද? නමුත් ඉතින් ගයක් හදන්න යම් කාලයක් යනවනේ අපි කවුරුත් නේද? ඒක නමුත් අපි හිතන්නේ ටිකක් හොඳ ගෙදරකට යන්න ඕන. ඒක අපේ අපේක්ෂාව නේ. නැතිනම් නේද අපි ගාමසේක මහත්තුරු අපේ ආර්ථික සමාජිකාරී මහත්තුරු මේ හැමදේම මම හිතන විශාල වෙහසක් දරුවා. මේ තාමත් විශාල වෙහසක් දරනවා නේද? තියෙනවා ලබන සතිය කරගන්න පුළුවන් නේද? ඒතර මේ එන්න හිටියේ. ඒවියර ඔෆිසර් අසනක ඔෆිසර් යාවේ නැත්තේ සතිය ෂෙඩියුල් ලබන සතිය කරගන්න පුළුවන් ඉඩමක් හොයාගන්න, ඉඩමක් පවර ගන්න, ඒ ඉඩම නැවත පරීක්ෂා කරන්න, ඉදි කරන්න දෙන්නේ කාටද, කොන්ත්‍රාත්කරුවන් තෝරගන්න. ඒ වගේ ටිකක් තියෙනවනේ පොඩි කාලයක් ගත වෙන එකක් තියෙනවනේ නේද? එතකම් පුළුවන් තරම් බලන්න නිවාසයක් කුලියට ගන්න පුළුවන් නම් ඥාති ගෙදරකට ගියත් කමක් නෑ අපි කුලිය ගෙවනවනේ ඉක්මනින්ම මේ අවුරුද්ද ඇතුළත නේද අපි නිවාසයක් හදාගෙන අලුත් ගෙදරකට යන්න ඔක්කොම නේද අපි හැමෝම නේද වැඩ කරගමු නේද ඔව් අපි බලමු NBR report එකෙන් අපිට කියන්නේ දෙල යන්න සුදුසුද නැද්ද කියලා සුදුසු තැන් වල භාගෙට ඒ කියන්නේ සුදුසු තැන් වල යන්න සුදුසු තැන් වල ගෙවල් වල යම් අර්ධහානි වෙලා තියෙනවා නම් අපි හිතුවා ආරම්භයේදීම ලක්ෂ 5ක් දෙන්න. ඒක කවුරු හරි හිතනවා ලක්ෂ 5 මදි කියලා අපි තාක්ෂේරු කරලා අපිට ගෙවන්න පුළුවන් නේද? අපි දෙන්නට කොට්ටාසේ 30ක් විතර තාක්ෂේරු කරලා. ඔය ඒක කීයේ වගේ දාවි ගන්න. ඒකට ගණන් ලක්ෂ 25ක් යනකම් අපි තාක්ෂේරු වෙනවා. ඔව් ඔව්. ඒක අධ්‍යාපනය ක්‍රියේට 35ක් හතරක් වගේ ලෙකට ලක්ෂ 10ක් මේ වැඩි වීරේ ඉතිපස්සේ මෙයාගේ ගෙදර ඔක්කොම නැතුණා මෙයා විතරයි ඉතුරුනේ. මෙයා ඒ වෙලාවේ එළිය නාය යන දේ බලන්න එළියේ හිටියා. එතන නම් අපේ ජීවිත බේරාගත්තා කියලා කිව්වේ බේරා තාත්තනා. ජීවිත බේරා ගන්න වෙලේදී අර නව දිනේ බේරා ගන්න එකේදී මෙයා තමයි තමන්ගේ ඔක්කොම නැතිලා තියෙද්දි අවදානමත් තියෙද්දි බේරලා වැඩ කරා. තාත්තා නදියා ගන්න සම්මත 12ක් විතර යටි Engineer faculty breaking oil.
දැන් NBR එකකින් ඇවිල්ලා බලන්න යන්න සුදුසු නැද්ද කියලා. සුදුසු නැත්නම් අලුත් කරන්න කියලා. නේ? ඒක කරන්න ඕනේ නේද? බලන්න. ලබන සතිපත් නේද? ලබන සතිපත් මාසේ ඉතර බලමු. ඇවිල්ලා පාටි මුදිටි. දැන් නාය කෙලවර තියෙන්නේ මගේ ඉඩ මේකත් යට වෙලා. ඒක හදන්න කරන්නේ නැහැ මම. ඉන්න කෙනෙකුත් නෑ. ඉන්න සුදුසු නැති තැන් වල ඔක්කොම තාම බලන්න ඇවිල්ලා නෑ. බලන්න යන කාලයක් යනවනේ. ඒකෙන් අපිට ගොඩක් නිර්ධාරණය. තව ඉන්න සුදුසු තැනකුත් නෑ. 15යි තියෙන්නේ නේද? ටීම් 15යි ඉන්නේ. දැන් කොහොම හොස්පිටල් ටික බැලුවා, ඉස්කෝල ටික බැලුවා, පාරවල් ටික බැලුවා. එම් බලාගෙන එන්න ඕන නේද? දැන් අපි ගෙවල් ටික බලනවා නේද? මේකම තුමි කියලා බලනවා බදාලා ගෙවල් ටික බලන්න එනවා. මේක ටික බලලා එතන සුදුසු නැත්තම් අලුත් ඉදමක් හොයා ගන්නවා. ඊදම ගෙවල් අතට දෙනවා. හරිනේ? එහෙම දෙන්නේ නේද? මත්තගෙන විශ්වාස කරලා ලැබුණවරු 10 ඉන්න. මේක ටිකයි. අපේ ජනාධිපති හරි අපතල පියද කිට්ටුව ගෙවල් නේද අපි යන්නේ යෝජනා උදාන්නේ පිටට යනවා ඒක තමයි මේක කරලා හොඳයි Ini apa?